පිළිදෙන උදේ පාන්දර නැගිට ගමන් කපුට කෑ ගහනවා මොකක් කියලාද බඩගිනි ඕ බඩගිනි ඕ කන්න දියෝ ඔච්චර තමයි මේ කපුට ඔය කෑ ගහන්නේ වෙන මොකුත් නෙමෙයි පිළිදෙන බඩගිනට කපුටා කියලා කියන්නේ පිළිදෙන කන්න දීපු තැන පහරපු જાතියේ මිනිස්සු උපදින තැන අන්නේ ගතිය තියෙන ඔබ කියන්නේ කන්න දීපු අත හපා කනවා මොකද කෙසෙල් ගෙඩිය කාලා කෙසෙල් ගෙඩිය බිම විසි කරලා ලෙල්ල බිම විසි කරලා යන જાතිය ඒකෙන් ඇවිල්ලා පින්වතුනි ඊට කපුට වෙලා ඇවිල්ලා ඊට පස්සේ හොටෙන් ඕක අරන් දාන මිනිස්සු ගැවසෙන තැන් වල අසුචි ගහන කට්ටිය හොටෙන් අරන් දානවා ඇවිදලා ගැලවිලා යන්න බෑ මේකේ ණය වුණා නම් ගෙවන්න කපුටු ගතිය කියන්නේ යන්නේ ඒකට මේක හැම තිස්සෙම බඩගින්නේ ඒක නිසා අපි කියන්නේ අසුචි ටිකක් හම්බුනත් මක් කළා තනවද කාලා දානවා කැමැත්තෙන් කනවද නැද්ද කියලා දන්නේ නැහැ මේක ඒක කපුටකින් අහනවා. ඔය අසුචි කන්නේ කැමැත්තෙන්. මට හිතෙන්නේ කැමැත්තෙන් නෙමෙයි කන්නේ. මොකක් අහුණක් කන. ඒ තරම් බඩගින්නේ. කපුටෙක් වෙන්න හිතන්නවත් එපා. කපුටෙක් වෙන්නේ කැමැත්තකට අකමැත්තකට නෙමෙයි පෙඟෙන්නේ. කපුටු ගතියෙන් නම් ජීවත් වෙන්නේ. කපුටෙක් වෙන එක නතර කරන්න බෑ. කපුටා කියන්නේ පෙඟෙන්නේ ඒ තරම් බඩගින්නේ ඉන්න සතේ. ඒකයි තෙංගුදින සෙනසුරු අපල පූජාවට කපුඩන්ට එළඟි තෙල් දාලා පහන් tira තියන්නේ. ඒ එළඟි තෙල් පහන් tire ගිලිනවා ඒක පෙංගුදින. ඒකෝර යම් වෙලාවක් යනකම් පෙංගුදින බඩේ ඒක තියෙනවා අර බඩේ තියෙන ගෑස් එක නිවෙන එක. ඒ තරම් දුක් විඳින සතෙක් කපුටා කියන්නේ. කෑමක් හම්බෙච්ච ගමන් කපුටෝ පෙංගුදින අනිත් අය කපුටන් කතා කරනවා ගෑග ගහා කියලා කියන්නේ බොරු වෙන්නේ. ඒක නෙමෙයි ඒ කරන්නේ. එහෙනම් ආප් එකත් එක්ක පොරකන්නේ මොකටද? වරෙන් කියලා කෑ ගහලා උට කොටන්නේ. දැකසින කෑ ගහන්නේ අර මේ හොට බිම තියලා කෑ ගහන්නේ තෙන්වතනි. වහා ගිරි යටින් කෑ ගහන්නේ. ඒ මොකුත් නෙමෙයි තෙන්වතනි. අර බඩේ තියෙන ගෑස් එක එළියට. කවිකාරයන්ට ඉතින් හරි ජොලිනේ ඉතින් නේද? ඒක නිසා කවිත්වයට ආවට පස්සේ ලස්සන දේවල් ඒව දිහා බලලා කියනවා බලන්නකො ඉතින් මිනිස්සු ගාව නැති ගතිගුණ තියෙනවා මේ කපුටට. Tamanට කෑමක් හම්බුනහම ඔක්කොටම අඬ ගහලා කන්න දෙනවා. ඒ කවීන්ට පේන කොටස. සත්‍ය ඒක නෙමෙයි. ඒක සත්‍ය නම් අර අනිත් ආපු කපුටට කොටන්නේ මොකටද? කතා කරලා කොටනවා වගේ නේ හරියට. වරෙන් කොටන්න වරෙන් කියනවා වගේ නේ හරියට. ඒක කෑ ගහනකොට අනිත් සත්ත්ව දන්නවා. ඒ කියන්නේ අනිත් කපුටෝ දන්නවා මේකද? කෑමක් හම් වෙලා තියෙන්නේ කියලා. අයියේ ඒ කපුටොත් කෑ ගහනවමක් වුණාම කෑමක් හම්බුනාට පස්සේ මොකද හේතුව සිංහසනේ? අර ගෑස් එක එළියට. එහෙනම් ඒ තරම්ම වේදනාවෙන් දුක් විඳින සතෙක් කපුට කියලා කියන්නේ. ඒකයි ගති හඬ. හැදිලා තියෙන ඒකයි ගති රුවට අනුව. මේ ගති ගුණයට අනුව වෙන්නේ. ඒ ගති රුව හැදිලා තියෙන්නේ. ගති ගුණයට අනුව වෙන්නේ. කපුටෙක් දැකලා කවුරුත් අනේ රෝක් සතා ලස්සන සතා ලොකු ලස්සනට ඉන්නවා. කළුම ලස්සනයි. එහෙම කියන්නේ නැහැ කාට. අද කාලේ වගේ නෙමෙයි තින්ගුතුනි ඒ කාලේ හැමතැනම කපුටෝ හිටියා. අද කාලේ නම් පොලිතින් කකා කපුටෝ මැරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ පොලිතින් කකා කපුටෝ මැරලා ගිහලා. ඒ කියන්නේ පොලිතින් හරි කමන්නේ නැහැ. මම කනවා තින්ගුතුනි අහුව. ඒ තරම් බඩගින්නේ. කුරුල්ල ඔක්කොම එහෙමයි. දවසෙම මොකද කරන්නේ කුරුල්ල? කීජි බිජි ගගා ලස්සන්ට පියාසර කරමින් ආසේ සැරිසරන විහංග ඝණයා බොරු ඔබට අහු වෙන්න එපා. අනේ විහංග ඝණයා වෙන්න මටත් තියෙනවා කියලා හිතෙන්න එපා. මේකදනේ පුදුම දුකක් නෙන්නේ. දවසම කනවා. කොච්චර කෑවත් හිටින්නේ නැහැ. මේකදනේ මොකද හේතුව කනහන් ටික පටපට ගාලා දිරෝ පින්වතුනි හැම තිස්සෙම බඩගින්. හයයි වෙලා පේන්නේ නැහැ. ආයි පවදා උදේ 6ට තමයි තෙන්ගදනේ පේන්න පටන් ගන්නේ. පැයක් යනකොට බඩකින්නේ හැදෙන මිනිස්සෙක්. පැය 12ක් බඩකින්නේ කියහම කොහොමද? කුරුල්ලෙක් වෙන්න ඕන නැද්ද? ඒකයි තෙන්ගදනේ උදෑසන අවදි වෙන කුරුල්ලා පණුවන් දැහැගනී කියලා
කුරුල්ලෝ ගැන හරි වර්ණනාවක් කරන්නේ. ඒක නෙමෙයි වෙන්නේ. ඒකනේ උන් බලන් ඉන්නේ ඉර පායන්නේ කොයි වෙලාවේද කියන මොකටද? බඩකිනි. පැය 12ක් තිස්සේ පින්වතුනි මොකුත් නැහැ බඩේ. ගින්නි ගන්නවා උදේ වෙනකොට. මිසක් හරි කඩිසරයි ඒක නිසා උදේ පාන්දර හැරෙනව නෙමෙයි මේක. ඒක උඹ නිදා ගන්න බෑ. ඒ තරම් වේදනයි. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි පුළුවන් තරම් පින් දහම් කරගන්න සතර පායට යන්න එපා. ඔය කපුටෙකුට කියන්න කිව්වොත් ඒකගේ කතාව. ඒකගේ ජීවිතේ. පොඩ්ඩක් හිතන්න පින්වතුනි. ඔබට සෙනෙහවන්තකමට කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. ඔබ ඒ තත්ත්වයටපත් වුණාට පස්සේ ඔබ කපුටේ. දැන් ඔබ මිනිහෙක් නිසා අපි ඔබ ළඟින් තියාගෙන ඔබට මේ අවවාද අනුශාසනා දෙනවා. ඔබ ඒ තත්ත්වයටපත් වුණාට පස්සේ ඔබ කපුටේ. අපිට සෙනසුරු අපලෙන් නිදහස් වෙන පහන් තිරයක් දෙනවා කාපිය කියන. මොකද ඔබට කරන්න පුළුවන් දෙයක් අපිට නෑ.